තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. වෙනද වගේම අදත් හරි ආදරයෙන් මගේ YouTube channel එකට ඔයාලා සියලු දෙනාම පිළිගන්නවා. මුලින්ම unbox වීඩියෝ එකකින් vlog එක පටන් ගමු එහෙනම්. ඔයාලා මගේ shorts වීඩියෝ වල දකින්න ඇති මේ වගේ cute item මගේ ගෙදර තියලා මම ලස්සන කරගෙන තියෙන විදිය. ඇත්තටම මේ වගේ හරිය ලස්සන චූටි දේවල් වලට මම ගොඩාක් ආසයි. මගේ ගෙදර මේ වගේ චූටි කියුට් අයිටම් ගොඩාක් තියලා තියෙනවා. මේ වගේ දේවල් හරි අමුතු ලස්සනක් ගෙදරට එකතු කරනවා. මං ඒ වයිබ් එකට හරි ආසයි. ඉතින් ඔයාලට කිව්වේ නෑනේ මේ අයිටම් ටික මේ පාර මම මොකකටද ගෙන්න ගත්තේ කියලා. ඔව් මේ පාර මම මේ අයිටම් ටික ගොඩක්ම ගෙන්න ගත්තේ මගේ කිචන් එකේ පොඩි වෙනසක් කරලා ලස්සන කරගන්න. අපි බලමු මුලින්ම කිචන් එක ලස්සන කරගන්න මම මේවා කොහොමද රෙඩි කරගන්නේ කියලා. ඉතින් මං හරිම ආස කරන දෙයක් තමයි මගේ කිචන් එක හරි ලස්සනට පිළිවෙලට තියාගන්න එක. කොහේදී හරි කිචන් අයිටම් එකක් දැක්කොත් මගේ කිචන් එකට ඒ දේ ගැලපෙනවා නම් මං අනිවාර්යෙන් අරන් ඇවිල්ලා ඒක තියලා ඒකේ ලස්සන බලන කෙනෙක්. ඒ දෙයින් මං හරි සතුටක් ලබනවා. කිචන් එක විතරක් නෙමෙයි ගොඩක්ම ගෙදරට ගැලපෙන එක රූම් එකට ගැලපෙන දෙයක් අනිවාර්යෙන් දැක්කොත් මං අනිවාර්යෙන් අරන් ඇවිල්ලා ඒක තියලා ඒක ලස්සන බලනවා. මල් පැලයක් හරි කමන්නේ නෑ මං අරගෙන ඇවිල්ලා ඒක කොහේ හරි තියලා ඇතිනම් බලන් ඉන්නවා තරම් සතුටක් මට වෙන මුකුත් ඕනේ නෑ. ඒ තරමට මං හරි ආසයි මේ දේවල් වලට. මං විතරක් නෙමෙයි ඔයාලත් මේ දේවල් වලට ආස කරනවා කියලා මම දන්නවා. ගොඩාක් දෙනෙක් මගෙන් මේ ඉල්ලලා තිබුණා හෝම් ටුවර් එකක්. මං අනිවාර්යෙන් හෝම් ටුවර් එකක් ගේනවා. හෝම් ටුවර් එකට කලින් මට හිතුණා කිචන් එක චුට්ටක් ලස්සන කරන වීඩියෝ එකක් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනි කියලා. ඔයාලා මේ දකින්නේ මගේ කිචන් එක මේ තියෙන විදිය. ඒ කියන්නේ මම බඩු දැන් ඔක්කොම අස් කරලා තියෙන්නේ. කිචන් එක මං ඉස්සෙල්ලම හොඳට හොද ගන්න හිතුවා. අපේ කිචන් එකේ පැන්ට්‍රි කබඩ්ස් අල්ලලා නැහැ තාම. පැන්ට්‍රි කබඩ්ස් අල්ලලා තිබුණ නැති වුණත් මං හරිය ලස්සනට මේ කිචන් එක තියාගන්න කෙනෙක්. ඉතින් අපි බලමු කොහොමද මං කිචන් එක ලස්සන කරගන්නේ කියලා. ඉතින් ඔයාලා මේ දකින්නේ මං කිචන් එක අස් කරන්න කලින් මම මේ දේවල් හදාගෙන හිටියානේ. මට ඕන උනේ කිචන් එක අස් කරන්න කලින් මට තියෙන අයිටම් ටික පිළිවෙලට හදාගන්න. මං ඉතින් මේ දේවල් පිළිවෙලට හදාගෙන ඊට පස්සේ කිචන් එක අස්පස් කරලා
මට නිදහසේ මේ ටික මේ බිත්තියේ සරස ගන්න ඕන වුණා. ඉතින් මම මේ බලන්නේ තිය මෙතනට මැච් වෙනවද, මේක තව කොහෙටද ගහන්න ඕනේ. ඉතින් මං අන්තිමේදී තීරණය කළා මගේ පොඩි ටේබල් එකක් තියෙනවා. ඒ ටේබල් එක උඩින් මේ ටික ගැහුවත් ලස්සනට තියෙයි කියලා. ඇත්තට මේ විදියටම ලස්සනට ඒ දේ තිබුණා. මම මේ print outs ඒවා අරගෙන frames වලට දැම්මා. ඒ frames දැන් මම දැක්ක කඩවල ගන්න තියෙනවා. online shop එකකුත් තියෙනවා මේ frames ගන්න තියෙන. ඉතින් මම ඔහොම තමයි මේ මගේ kitchen එක දැන් ලස්සන කරගන්නේ. ඉතින් ඔයාලා මේ දකින්නේ මම කිචන් එකේ මේ තියෙන බඩු එහෙට මෙහෙට කරලා ලස්සන බලන විදිය. මොකද මම මේ තියෙන විදිය නෙමෙයි අන්තිමේදී ෆයිනල් ලුක් එකේදී ඔයගොල්ලෝ දකින්නේ. මොකද මම කැමති නැහැ බඩුවක් එකම තැන ගොඩාක් දවස් තියනවා දකින්න. ඉතින් අර නිතරම අපි දකිනවනේ බඩුව එතනමයි තියෙන්නේ. ඒක මට එහෙම දකින්නකොට මගේ ඇස් දෙකට නිකන් හරි කරදරයි වගේ. කිචන් එක විතරක් නෙමෙයි මං ගේ ඇතුලේ වුණත් මේ බඩු එහෙට මෙහෙට කරලා මේ වෙනස් කරනවා. මං ඒ විදිහට තමයි ගෙදර සාලේ වුණත් arrange කරගෙන ඉන්නේ. දැන් කිචන් එක වුණත් මං arrange කරගෙන ඉන්නේ ඒ විදිහට. මොකද week එකක් වගේ තමා මම හැම බඩුවක්ම ඒ විදිහට ඒ තැන තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ week එකේදී මම ඒ තියෙන බඩු එහෙට මෙහෙට කරලා වෙනස් කරනවා. ඒක මගේ හැටි. දැන් ඒක මම පුරුද්දක් කරගෙන. මොකද මම ඒ දෙයට ආසයි. නිතරම අර තියෙන තැන ඒ බඩුව මම දකින්න ආස නැහැ. ඒකට මොකක් හරි වෙනසක් කරනවා. ඉතින් ඔයාලා මේ දකින්නේත් මම මේ ටික ඉතින් වෙනස්කම් කරන දේවල්. ඔයගොල්ලෝ අන්තිමේදී ෆයිනල් ලුක් එක බලන්නකො මගේ කිචන් එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මං ඔයාලට කියන්නේ අපිට පොඩි තැනක්ද තියෙන්නේ ඒ තැන හරිය ලස්සනට පිළිවෙලට පිරිසිදුවට තියාගන්නව නම් අන්න එතන තමයි මම නම් හරිය ලස්සනක් දකින්නේ. මම ගොඩාක් ලොකු දේවල් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි. තියෙන විදියට ලස්සන දකින්න කෙනෙක්. මට පුළුවන් කියන දේ මම අනිවාර්යෙන් කරනවා. ඉතින් ඉදිරියට හිතාගෙන ඉන්නවා මගේ කිචන් එක තවත් ලස්සන කරගන්න. අපි බලමු. ඉතින් මම ඔයගලන්ට වීඩියෝස් ඒවයි අනිවාර්යෙන් අරගෙන එන්නම්. ඉතින් ඔයාලා මේ දකින්නේ මගේ කිචන් එකේ ෆයිනල් ලුක් එක. මම ඉතින් අර හදාගත්තු බෝඩ් ටික ඒවා ෆ්‍රේම්ස් වලට දාලා කම්ප්ලීට් කරලා හැන්ග් කරලා ඔන්න ඉතින් ඔයාලට ගෙනාව මම ලස්සනට බලන්න.
ඉතින් ඇත්තට මේකෙන් හරිය අමුතුම ලස්සනක් එනවා කිචන් එකට. වයිට් කලයි බ්ලැක් කලයි කියන්නේ ගොඩක් එළියයිනේ. ඉතින් මට ඒ තීම් එකට යන්න හිතුණා. මොකද මම කිචන් එක මේ පාර ලස්සන කරන්න හිතුවේ ග්‍රීන් කලර් එකයි වයිට් කලර් එකයි. මට ඒ විදිහටම ලස්සන රෙදි වගේකුත් හම්බුණා. ඉතින් මම ටේබල් එකට ඒ විදිහට කොටු රෙදි වලින් වයිට් කලරයි ග්‍රීන් කලරයි මික්ස් එකේ යන රෙද්දක් තමයි ඩිසයින් කරේ. ඒකටම මම වටේට පොඩි රේන්දයක් අල්ලලා තියෙනවා. ඉතින් මට හිතුණා ඒ ලුක් එක ලස්සනයි කියලා. ඉතින් මං කිචන් එකේ අර ෆැන්ට්‍රි කබඩ් අපි ගහලා නැහනේ. ඒකේ යටටත් මේ මං රෙද්දට දැම්මේ කොටු තීම් එක ග්‍රීන් කලර් එකෙන්මයි. ඇත්තට මේ කලර්ස් දෙක මැච් වුණාම කිචන් එකට අමුතුම ලුක් එකක් ආවා. ඉතින් මට ඇත්තටම සතුටුයි. මේ මං හරිම ආසාවෙන් කරන්න හිටපු දෙයක් සාර්ථක වුණා. ඉතින් මීටත් වැඩිය ලස්සන දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවත් මට මේ විදියටම ලැබෙයි කියලා මං අනිවාර්යෙන් හිතනවා. ඔයාලා බලයි මම මේ කිචන් එකේ උයන්නේ නැද්ද කියලා. ඔව් මම මේ කිචන් එකේ උයන්නේ නැහැ. මට කිචන් දෙකක් තියෙනවා. එකක් එළියෙන් හදලා තියෙන්නේ. මං ඉස්සර ඉුවේ මේ කිචන් එකේ. ඊට පස්සේ මට හිතුණා මේ කිචන් එක ලස්සනට ඒ විදියට arrange කරලා මට එළියේ කුස්සියේ මං උයන කරන දේවල් වලට මේ ප්‍රයෝජනෙට ගන්නවා කියලා හිතුවා. ඉතින් මං එළියේ කුස්සියේ තමයි දැන් උයන්නේ. මේකේ තේ හදන ඒවා විතරයි මං කරන්නේ. මේ කිචන් එකේ පොඩ්ඩක් ඉඩකඩ අඩු නිසා තමා මං එළියේ කිචන් එක පාවිච්චි කරන්න ගත්තේ උයන්න. මොකද මේකේ හැටි වෙන මේ ඉඩකඩ වැඩිනේ. ඒ නිසා එළියේ කිචන් එක මට උයන කරන දේවල් වලට ඇති. මං එළියේ කිචන් එකේ වීඩියෝ එකත් මං මේ වගේ ළඟදිම අරගෙන එන්නම්. ඒකත් මං අස් කරලා මේ දේවල් ඉවරයි. මං වීඩියෝ එක ඔයගලන්ට ගේන්නම්. ඔයගොල්ලෝ දකින්නත් ඇති මගේ කලින් බ්ලොග් එකේ මං කිචන් එකේ පොඩි වීඩියෝ එකක් දාලා තියෙනවා. ගොඩාක් ලොකු කිචන් එකක් නෙමෙයි ඒක. සාමාන්‍ය උයන කරන විදියට හදාගත්තු කිචන් එකක්. ඉතින් ඔයාලා මේ දකින්නේ අවසානයේදී කිචන් එක ලස්සනට හදාගෙන පිළියෙල කරගෙන කිචන් එකේ ෆයිනල් ලුක් එක. ඉතින් මම කැමති විදියට හරීම චාම් හරීම හිත නිවේන විදියට මම හදාගත්තා මගේ කිචන් එක. ඉතින් මට හොඳයි කියලා හිතෙනවා. ඉතින් මීටත් වැඩිය ලස්සන කරලා තවත් ලස්සන වීඩියෝස් මම ඉස්සරහට අරගෙන එන්නම්. ඉතින් මට ඔයාලගේ ආදරණීය කමෙන්ට් ගොඩාක් එනවා. ඉතින් ඒ කමෙන්ට් හැම එකකටම ගොඩාක් ස්තුතියි, ගොඩාක් ආදරෙයි. ඉතින් ඉදිරියටත් මාත් එක්ක මේ මගේ වීඩියෝස් බලන්න කියලා හරි ආදරෙන් මම ඉල්ලනවා. ඒ වගේම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලාත් මම හරි ආදරෙන් කියනවා. ඉතින් මම මේ වීඩියෝ එකටම මගේ ඩයිනින් ටේබල් එකේ ඩෙකොරේෂන් කරගත්ත විදිය මේ වීඩියෝ එකට මම ඇඩ් කරනවා. ඒකත් බලන්න. ඉතින් මේ වගේ තවත් ලස්සන බ්ලොග් එකක් ගේන පොරොන්දුවෙන් අදට සමුගන්නම්. මම නදී.